ඉතින් හයිබං ඔයගොල්ලන්ට ඉතින් පේනවා ඇති මේ ප්‍රදේශයට හිම වැටිලා තියෙන ප්‍රමාණය කොච්චරද කියලා ඒ තරමටම මේ බලන්න කඳු වැටිවල මේ ගෙවල් අසබඩ සියලු තැන්වලම තියෙන්නේ තනිකර හිම තියෙන්නේ මේ පාර මේක මේ ලොකු පාරක් මේක අර ඉස්සරහට කොණ්ඩම් වාහන ගොඩක් යනවා එනවා. ඉතින් මමත් මේ පාරේ ඉතින් ලොකු පාරක් නිසා ඉතින් මේ කඳු වැටි ටික බලාගෙන යන්න කියලා ඉතින් ඉස්සරහට යනවා. යනකොට ඉතින් මට වෙච්ච දෙයක් බලන්න මොකද්ද කියලා. ඉතින් මමත් දැන් පාරේ මේ කඳු ටික බලාගෙන වීඩියෝ ටිකක් අරගෙන ඉතින් ඔය සුන්දරත්වය නරඹගෙන ඉස්සරහට වාහන යන ගමන් එක පාරින්ම මට වෙච්ච විපත්තිය බලන්න මොකද්ද කියලා. මේ බලන්න. මෙච්චර විශාල පාරක් මේ ඉතින් එහාට යන්න බෑ. හිම වැඩි නිසා සිම සුද්ධ කරන්න තියෙන ගොඩක් ඒක නිසා මේ පාර ඉතින් වහලා තියෙන්නේ. නේ? ඔයගොල්ලන්ට පේනවද? මේ පාරේ විශාල මේ පාරේ. මේක ඉතින් විශාල පාරක් ඉතින් නමුත් හිම වැඩි ඒ තරමටම හිම වැඩි නිසා දැන් මේ දවස්වල ටික අඩු වෙලා තියෙන හිම හැබැයි. මේ පහුගිය දවස්වල බොහොම වැඩියෙන් තිබ්බ හිම. ඒකට මේ ඔක්කොම වැහිලා තියෙන්න ඇති. ඒක නිසා තමයි මේ පාර වහලා තියෙන්නේ. මේ හිම තල්ලු කරන ඇවිල්ලා ගොඩ කරලා මේ පාර වහලා තියෙන්නේ. මේ පාර ඇරලා නැහැ. මොකද මේ පාර එහාට යන්න හිම වැඩි නිසා සුද්ධ කරන්න. ඒක නිසා ඒක ලොකු විදිහට මොකක් කරේ ඇති. ඒක නිසා තමයි මේ පාර මෙතනින් වහලා තියෙන්නේ. ඉතින් ඕක තමයි උනේ. දැන් ඉතින් මම හිම බලාගෙන ආවා. වීඩියෝ ටිකක් කඳු වැලි ටිකක් වීඩියෝ ටිකක් අල්ලගෙන ඉතින් පොඩ්ඩක් ඉතින් වන් එකේ ආව තමයි ආපුවම හුන්ටස් ගාලා එතනින් එහාට පාරක් නෑ යන්න. දැන් මෙතනින් එහාට මේ පොඩි පාරක් තියෙනවා අතුරු පාරක්. ඔය අතුරු පාරේ පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා දාලා ඉතින් බලන්න එනවා. ඉතින් ඉතුරු ටිකක් බලන්න වීඩියෝ ටිකක් කරගෙන යනවා ඉතින්. ඉතින් ඕක තමයි වෙච්ච දේ. ඉතින් දැන් ඉතින් මේ අතුරු පාරෙන් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න කොහොමද කියලා. මේ පැත්තට එන්න නම් ඉතින් වාහන ඒක යනවා හරිය. ඒ පැත්තට එන්න පැත්තෙන් පාරක් ඇති. මම බලනවා ඉතින් මේ පාර නැති වහලා තියෙන්නේ ඉතින්. ඉතින් අපි ඉස්සරහදී වීඩියෝ එකකින් හමු වෙනන්නේ. සියලු දෙනාට මුස්සරණයි.